සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මට හිතුණා මම අර ඉඩමක් දෙනවා කියලා කියපු එකේ චුටි විස්තරයක් ඔයාලට කරන්න. ඒ කියන්නේ මෙහෙමයි මගේ ඉඩම තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කහටපිටිය. ඒ කියන්නේ හික්කඩුව තමයි මම හිතන්නේ ඒකේ මේ වෙනව වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් පර්චේස් 40ක නිරවුල් ඔප්පු එක මගේ නමට තියෙන ඉඩම. ඇත්තටම මම දෙන්න කැමතියි. හැබැයි චූටි කොන්දේසියක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි ඇත්තටම අද දවසේ වෙද්දි සමහර විට තමන් හිටපු උන් හිටතෙන් නැති වෙලා යන්න ගෙදරක් හෝ ගෙදර තිබිච්ච තැනක්වත් හොයාගන්න බැරි අන්තසරණ වෙච්ච පිරිසක් ලංකාවේ මේ මොහොත වෙද්දි ඉන්නවා. ඉතින් ඒ අය අතට නිවසක් ආපහු ලැබලා දෙනවා නම් ඒක ඇත්තටම වටිනව ගොඩක් ලොකු පිනක්. ඉතින් මම ඇත්තටම ආසාවෙන් හිටියා ඇත්තටම මට ඊඩම මං හරිම ආසාවෙන් හිටියා ගයක් හදලා දෙන්න. නමුත් මට මේ වෙලාවේ ගෙවල් හදන්න සල්ලියක් නැහැ. ඉතින් මං හිතුවා මේක තමයි හොඳම වෙලාව ගයක් හදාගන්න දෙන්න තරම් කාලයක් නැති වුණත් අඩුම ගානේ ඉඩම හරි දුන්නොත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා. ඇත්තටම මටයි හස්බන්ඩ්ටයි තිබිච්ච ලොකුම ආසාවක් තමයි ගයක් හදලා කාට හරි නැති කෙනෙකුට නිවහනක් දෙනවයි කියන එක. මොකද මම විශ්වාස කරනවා ඒක ලොකු පිනක් කියන එක. නමුත් මේ වෙලාවේ ගෙවල් හදන්න මගේ අතේ සල්ලි නැහැ. ඒක නිසා මං හරිම ආසාවෙන් හරිම සතුටින් මේක කරන්නේ. මට ඕනේ ඇත්තටම දකින්න. අද දවස වෙද්දි මේ ව්‍යසනය නිසා මූණ දීලා අන්ත අසරණ වෙලා ඉන්න පිරිසකට ඒ කියන්නේ ඇත්තට මෙතන ඉඩ ප්‍රමාණය තියෙන නිසා දැන් තට්ටු නිවාස වගේ හැදුවොත් ඉතින් ගොඩක් අයට දෙන්න පුළුවන්. මේ ඇත්තටම රජ්‍ය මැදිහත් වුණොත් නැත්තම් පෞද්ගලිකව හරි කවුරු හරි මැදිහත් වෙලා කරන්න කැමති නම් මම මේ ප්‍රොජෙක්ට් එකට අනිවාර්යෙන්ම මේක දෙනවා. අතවිතුම් මම අද වෙද්දි මේක දීලා ඉවරයි. ඉතින් මම ගත දවසේ ඉඳන්ම මගේ ආසාව තිබුණේ මේකේ කාට හරි දීලා ගියක් හදනවා කියන එක. ඉතින් මම ඒක මට තියාගන්නවා හරි මගේ පරපුරට දෙනවා කියලා හරි බලාපොරොත්තුෙන් තියාගත්ත දෙයක් නෙමෙයි. ඉතින් මගේ එකම ආසාව මේ වෙලාවේ මෙතන ආසරණ වෙච්ච මිනිස්සුන්ට පිටිට වෙලා මේකේ එයාලා සතුටින් එයාලගේ ආය ජීවිතේ ගොඩ නගා ගන්නව දකින්න එක තමයි මගේ සතුට මගේ හස්බන්ඩ්ගේ සහ අපේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි අපිට මේකට රජය හෝ කවුරු හරි මේකට සම්බන්ධ කරලා දෙන්න. නැත්නම් පෞද්ගලිකව හරි කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එකට ෂෙයා කරලා අපිට ඒ අදාළ අයව සම්බන්ධ කරලා දෙන්න. කිසිම කොන්දේසියක් නැතුව අනිවාර්යයෙන්ම මම කියවනේ දැන් මම මේක දීලා ඉවරයි. අපි මේක මම නම් මේක ගොඩක් කල් ඉඳන් මගේ හිතෙන් මං හිත හදාගෙන හිටපු දෙයක් දෙන්න. ඉතින් අපි දීලා ඉවරයි. අනිවාර්යයෙන්ම මෙතන දීලා ඉවරයි. කිසිම එක ගැන සැකයක් තියාගන්න එපා. හැබැයි වෙන්න ඕනේ ජෙනුයින්ලි ඇත්තටම නැති කෙනෙක් හොයලා ඇත්තටම අසරණ වෙච්ච අයට පොඩි බබාලිලා අසරණ වෙච්ච ඇත්තටම පවුල් ඇති වුණ තරම්. ඉතින් නිස්කලංක පරිසරයක තියෙන්නේ තනිතලා බොහොම මේක කහටපිටිය ප්‍රාථමික ඉස්කෝලේට අල්ලපු ඉඩම තමයි තියෙන්නේ. ගියනකොටම තියෙන මුල්ම කැබලි තුන තමයි අපි අරගෙන තියෙන්නේ. එතන තව ඉඩම් තියෙනවා. තනිතලා බිමක් ටිකක් උස ගම් වතුරේ එකක් නැහැ. සුනාමින් නින්දා ටික උස දැනග තියෙන්නේ. ඉතින් ඇත්තටම කවුරු හරි කීප දෙනෙකුට මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න කීප දෙනෙකුට මේකෙන් පිහිටක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. ඉතින් මාව සම්බන්ධ කරගන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇති පේජ් එකේ. thank you හැමෝටම වීඩියෝ එක බලුවට. bye bye.